අතීත හෙළයා සතුව තිබූ තාක්ෂණය අදටත් ලොවටම රහසක්. එකම එක වැහි බිඳුවකින් මුළු ලෝකයටම ගණිතය උගන්නපු ඒ මහා පුදුමය ගැන ඔබ දන්නවාද? මේ අනුරාධපුර යුගයේ ධාතුසේන රජ දවසේ ඉදිවුණු අවුකන බුදු පිළිමය. අඩි 40කට වඩා උසින් යුත් මේ දැවැන්ත පිළිමය නෙලා තිබෙන්නේ කිසිදු බද්ධ කිරීමකින් තොරව ජීවමාන මහා කළු ගලකයි. නමුත් මේ පිළිමය ලෝකයේම අවධානය දිනාගන්නේ එහි ඇති විශ්මිත ගණිතමය නිවැරදිභාවය නිසා. විශ්වාස කරන්න පිළිමේ නාසය අගින් වැටෙන වැහි බිඳුවක් කෙලින්ම වැටෙන්නේ පා ඇඟිලි දෙකක් මැද ඇති කුඩා ලක්ෂයකටයි. සෙන්ටිමීටරයකවත් වෙනසක් නැති මේ නිවැරදිභාවය මැන බලන්න එදා අපේ මුතුන් මිත්තන් පාවිච්චි කළේ මොන වගේ මුදුකංගද? පර්වතයක් තුල මෙවැනි සියුම් මිනුම් සහිත නිර්මාණයක් කිරීම අදටත් නූතන ඉංජිනේරුවන්ට අභියෝගයක්. අද ලෝකය කොතරම් දිනුයි කීවත් නවීන ඉංජිනේරු ශිල්පයට පවා හිතාගන්න බැරි මේ නිවැරදිභාවය ඉදිරියේ නූතන තාක්ෂණය උනත් නිහතමානීව හිස නැමිය යුතුයි. මේක නිකම් නෙලපු පිළිමයක් නෙවෙයි. මේක අනාගත ලෝකයට අපේ මුතුන් මිත්තන් ඉතිරි කරලා ගිය මහා ගණිතමය සලකුණක්. දහස් අවුරුදු ඉතිහාසයක අභිමානය ඔබේ හදවතටත් දැනෙනවා නම් අපේ මේ හෙළ උරුමය ලොවටම අරන් යන්න ලයන් ලංකා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.